සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දු වාර 20යි 20 තරග 3ක්, එද්දේ තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට සියලුම කටයුතු මේ වන විටත් සූදානම් කර අවසන්. ඉතින් තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය ජූනි 17 වෙනිදා ගහල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10ට ආරම්භ වීමට නියමිතයි. ඉතින් ඊයේ දිනේදී ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගය නිමවට පත් වුණා. ඉතින් එයින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ඔවුන් සමත් වුණා. ඒ සමගින් ලෝක ශූරතාවයට අදාළ 2023-2025 කාලය තුල තිබෙන ටෙස්ට් තරග සියල්ලම මේ වන විටත් අවසන්. ඉතින් 2025-2027 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියට අදාළ සියලුම තරග මේ බංගලාදේශ තරගාවලිය සමග ආරම්භ වීමට නියමිතයි. ඉතින් ලෝක ශූරතාවයට අදාළ 2027 සියලුම තරග ආරම්භ වන්නේ මේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුවයි. ඉතින් ඒ අනුව පළමු ටෙස්ට් තරගය ජූනි 17 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඉතින් පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට යෙකු වෙන ඇන්ජලෝ මැතිව්ස් තම ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා. ඉතින් ඒ වගේම ගියවර ඕස්ට්‍රේලියානු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න තම ටෙස්ට් දිවියට සමු දුන්නා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් සංචිතය තුළ ඇති පුරප්පාඩු පිරීමට සඳහා මේ වන විටත් නවක ක්‍රීඩකයින් 5 දෙනෙකු සංචිතයට ගෙන ඇති බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබෙන්නේ. ඉතින් ඒ අනුව සංචිතයට ඇතුළත් කර සිටි ලහිරු කුමාර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම අහිමි වී ගිය බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබෙන්නේ. ඉතින් ඒ අනුව තවත් නවක ක්‍රීඩකයෙකු වේග පන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකා සංචිතයට එක් කරගත් බව දන්වා සිටිනවා. ඉතින් මේ දිනවල පැවැත්වෙන වර්ෂාපතනය හේතුවෙන් ශ්‍රී ලංකා බංගලාදේශ තරගාවලියට වර්ෂාවෙන් බාධා ඇති වෙයි කියා සියලු දෙනාම පවසනවා. මේ වන විටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැදෙන වර්ෂාව හේතුවෙන් ඒ තරගාවලිය දින 5ක කාලයට වඩා අඩු කාලයකින් තරගය ඉවර කිරීමට සිදුවෙන බව තමයි පෙනී යන්නේ. ඉතින් මේ විදිහට තමයි ශ්‍රී ලංකා බංගලාදේශ කණ්ඩායමේ තරගාවලි විස්තර සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම නෙදර්ලන්ත කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගාවලියේ එක්දින ඉතිහාසයේ කණ්ඩායම් දෙකක් රැස් කර වැඩිම ලකුණු සංඛ්‍යාව 3 වෙනි වරටත් ස්කොට්ලන්ත කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම වාර්තාව තබා තිබෙනවා. ඉතින් ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව හමා ගොස් නෙදර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. ඉතින් ඒ නිසාවෙන් නෙදර්ලන්ත කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරුවෙකු වන මැක්ස් ඩෝ ලකුණු 158ක් නොදවි ලබා ගැනීම සමත් වී තිබෙනවා. ඉතින් මේ විදිහට තමයි සියලුම තරග විස්තර තිබෙන්නේ. ඉතින් ඔබට ශ්‍රී ලංකා බංගලාදේශ තරගාවලියේ සියලුම දේශීය සජීවී විකාශය පිළිබඳව ඔබ පසුව දැනුවත් කරන්නම්. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.